වෛශාක්‍ය ස්වභාව ධර්මයේ දහම සොයා දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්ත සංඤමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං. පිංතුනි, මම තෝරාගත්තේ චිත්ත වග්ගයේ ඔබ අප හැමදෙනාම දන්නවා චිත්ත වග්ගය කියන්නේ ධම්මපදය එහෙම නැත්නම් බෞද්ධයාගේ අත්පොත කියන ග්‍රන්ථයේ තුන්වෙනි වග්ගයට අයත් ගාථාව. පින්තුනි, මේ ගාථාව දේශනා කළේ අප ලෞතර බුදුරජාණන් වහන්සේ එක්තරා සංඝයා වහන්සේ කෙනෙක්ට. එහෙම නැත්නම් අපි කියමු භික්ෂූන් වහන්සේ කෙනෙක්ට. මේ භික්ෂූන් වහන්සේ අතීතයේ උන්වහන්සේගේ කතාව අපි ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. පින්තුනි, එක්තරා ගමක ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී සංඝරක්ඛිත නම් මහා රහතන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා. මේ මහා සංඝරක්ඛිත තෙරුන්ගේ නැගණියකට හිටියා දරුවෙක්. මේ දරුවටත් ඒ පන්සලට යනකොට ආසාවක් හිතිලා මහාන වෙන්න හිතෙනවා. ඉතින් ඒ ගැන තම දෙමව්පියන්ට කියලා ඒ අවසරයත් අරගෙන තමයි ඔහු මහාන දිවියට පත් වෙන්නේ. ඉතින් පින්තුනි, මේ කුමාරයාව එහෙම නැත්නම් මේ බ්‍රාහ්මණ පුත්‍රයා අර තමන්ගේ ඥාති මහා සංඝරක්ඛිත තෙරුන්ට ළඟම පැවිදි භාවයට පත් කරනවා. මේ මහා සංඝරක්ඛිත හිමියන්ගේ ගෝලයෙක් විදියට පැවිදි කරාට පස්සේ ඔහුටත් නම තියෙනවා තමන්ගේ ගුරු හාමුදුරන්ගේ නමක් දාලා භාගිනේය සංඝරක්ඛිත හිමි කියලා. ඉතින් පින්වත්නි, කල්යත්ම 20 වයස සම්පූර්ණ වෙලා ඔහු වස්වාසය කරන්නට යනවා. පින්වතුන් දන්නවනේ වස්වාසය කරනවා කියන්නේ මොකක්ද කියලා. 3 කාලයක්ම 3 මාසයක්ම වස්වාසය කරනවා. උපසම්පදාලාභී මේ භාගිනේය සංඝරක්ඛිත හිමියන් වස්වාසය පිණිස පිටිසර ගමකට වඩිනවා. පින්වතුනි, මේ භාගිනේය සංඝරක්ඛිත හිමියන් වස් 3 මාසය ගත කරලා වුණාට පස්සේ ඔහුට හම්බෙනවා අටරියන් සලුවකුත් සත්‍රියන් සලුවකුත්. මේ සලු වලින් සිවුරක් මහගන්න පුළුවන්. ඉතින් පින්වතුනි, මේ භාගිනේය සංඝරක්ඛිත හිමියන් යන ගමන්, ඒ කියන්නේ තමන්ගේ ගුරු හිමි මහා සංඝරක්ඛිත හිමියන් දැක බලා ගැනීමට යනකොට යන ගමන් හිතනවා මාට මේ ලැබුණු සලු දෙකෙන් අටරියන් සලුව මහා සංඝරක්ඛිත හිමියන්ට පූජා කරනවා කියලා. මම හත්රියන් සලුව තියාගෙන මම සිවුරක් හදා ගන්නවා කියලා හිතමින්ම ඔහු තමන්ගේ ගුරු හිමියන් වූ මහා සංඝරක්ඛිත හිමියන්ව හම්බ වෙන්න යනවා. ඉතින් පින්වතුනි, මේ මහා සංඝරක්ඛිත හිමියන් බැහැදැක්කට පස්සේ උන්වහන්සේ හිතනවා දැන් මම 3 මාසයක් විතර පිට වෙලා සිටපු නිසා මහා සංඝරක්ඛිත හිමියන්ට මේ සිවුරු පූජා කරලා තමන්ගේ වැරදි නිවැරදි කර ගැනීමටත් උන්වහන්සේගෙන් කමඨහන් ලබා ගැනීමටත් ඕන නිසා ඉක්මනින්ම
පන්සල බලා පිටත් වෙනවා. උන්වහන්සේ මහා සංඝරත්නය හිමියන් බැහැ දැක්කාට පස්සේ ඔහු අර අටරියන් සලුව පූජා කරනවා කාටද? මහා සංඝරත්න හිමියන්ට. මහා සංඝරත්න හිමියන් ඒ සලුව බාර නොගෙනම කතාත් නොකරම ඒ සලුව නැවත ලබා දෙනවා කාටද? භාග්‍යනීය සංඝරත්න හිමියන්ටම. ඒකෙන් හිත පොඩ්ඩක් අප්‍රසන්න භාවයට පත් වෙනවා. ඒ කියන්නේ නොපැහැදුණු චිත්‍ර සංකල්පයකට පත් වෙනවා. ඇයි ඒ? උන්වහන්සේ තාම සෝවාන්වත්, සකු르දාගාමීවත්, අනාගාමීවත්, අරහත් භාවයටවත් පත් වෙලා ඉඳලා නැහැ. ඒ කියන්නේ පෘථග්ජන ස්වාමීන් වහන්සේ කෙනෙක්. දැන් ඔබ වුණත් ඔබලාට ඕන වෙලාවක ඕනම දෙයක් හිතෙනවානේ. ඒක නිසා මේ භාග්‍යනීය සංඝරත්න හිමියන්ටත් ඒ පිළිබඳව හිත පහළ වුණා. ඉතින් පින්වතුනි, මේ භාග්‍යනීය සංඝරත්න හිමියන් ටිකක් නොසන්සුන් භාවයකට පත් වුණා. ඒ වෙලාවේ මහා සංඝරත්න හිමියන් කියනවා, ඔය සලු දෙක ඔබ තියාගන්න, මට ටිකක් පවන් සලන්න වෙහෙස නිසා කියලා කියනවා. උන්වහන්සේ තමන්ගේ ආරාමය තුළම කවිච්චයක ඉඳගෙන පොඩ්ඩක් සැතපෙනවා. ඒ සැතපුණ අවස්ථාවේදී අර භාග්‍යනීය සංඝරත්න හිමියන් වටාපතකින් පවන් සලන්නට වුණා. ඉතින් පින්වතුනි, මේ විදියට පවන් සලසලා ඉන්නකොට භාග්‍යනීය සංඝරත්න හිමියන්ට මෙන්න මෙහෙම හිතුණා. දැන් මාත් එක්ක මගේ ගුරු හිමියන් තරහ වෙලා. උන්වහන්සේට මම පූජා කරපු අටරියන් සලුවත් බාරගත්තේ නැහැ. මම තවත් ඉඳලා පළක් නැහැ මේ සිවුරේ. ඒක නිසා මං යනවා සිවුර ඇල්ලක් කියලා එයා හිතුවා. දැන් ඔන්න හිතින්ම මෙයා කල්පනා කරගෙන යන්න පටන් ගත්තා. දැන් මම සිවුර ඇල්ල ගියාට පස්සේ මම මොකද කරන්නේ? මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා මට ලැබුණු මේ අටරියන් සලුවත් සත්‍රියන් සලුවත් විකුණලා මම මුදල් උපයා ගන්නවා. මේ සලු දෙක විකුණලා ලැබුණු මුදල් වලින් මම හරකෙක් ගන්නවා. කවුද? හරකෙක් එළදෙනක් ගන්නවා. එළදෙනක් අරගෙන මේ එළදෙනගේ කිරි දොවලා මම සල්ලි හොයනවා. ඊට පස්සේ මම කුකුලෙක් කිකිලියෝ ටිකක් ගන්නවා. මෙහෙම කිකිලියොත් අරගෙන එයාලගේ බිත්තර විකුණලා තව මම එළු මඩුවක් දානවා. එළදෙනුන්ගේ කිරි විකුණලා මම සල්ලි උපයනවා. දැන් මෙහෙම එළදෙනුන්ගෙනුත් කිකිලියන්ගෙනුත් එළුවන්ගෙනුත් යම් යම් දේවල් විකුණලා මම බොහෝ සල්ලි මුදල් හිමි කර ගන්නවා. මේ සල්ලි වලින් මම කරත්තයක් ගන්නවා. ඊට පස්සේ මම ගෙයක් හදා ගන්නවා. ඊට පස්සේ සම්පූර්ණ වෙන්න මම සරණ පාවා ගන්න කාන්තාවකුත් ගන්නවා. මෙහෙම ටිකක් කාලයක් ගත කරනකොට මට පළවෙනි දරුවත් හම්බ වෙනවා කියලා ඔන්න දැන් හිතින්ම හිතනවා. මෙහෙම ලැබුණු පළවෙනි දරුවා, එහෙම නැත්නම් මේ භාග්‍යනීය සංඝරත්න හිමියන් දැන් බොහෝ දුරක් සිවුරු ඇරලා ගිහිල්ලා. ඔන්න ඔහම ඉඳලා මගේ පළවෙනි දරුවා ලැබුණට පස්සේ මම පළවෙනියටම ඔහුට ආශිර්වාද කරන්න ඕන නිසා මගේ ගුරු හිමි ගාවටම නැවත රැගෙන එනවා කියලා හිතනවා. මෙහෙම රැගෙන එනකොට ඔහුගේ බිරිඳත් දරුවත් කැටුව තමන්ගේ කරත්තෙන් මහා සංඝරත්න හිමියන් බලන්නට එනවා. මෙහෙම එන අතර වාරයේදී තමන්ගේ බිරිඳ, ඒ කියන්නේ තමන් සරණ පාවා ගත්ත බිරිඳ අර දරුවා හුරතල් කරන ආකාරය දැකලා මටත් හිතෙනවා මගේ දරුවව හුරතල් කරන්න. මෙහෙම හිතලා බිරිඳගෙන් ඉල්ලනවා තමන්ගේ දරුවා මටත් දෙන්න කියලා. මෙහෙම දෙන්න කිව්වට පස්සේ බිරිඳ කියනවා ඔබ ධාවනය කරන්නකෝ මම දරුවා බලා ගන්නම් කියලා
ඔන්නෝම කියනවා. ඊට පස්සේ තව චුට්ටක් හිත අවුල්ලා අනේ ගෑණි මට දෙන්න මේ මගේ දරුවා ඔයා විතරක් අරගෙන හරියන්නේ නැහැ කියලා ඔන්නෝම කියනවා. එහෙම කිව්වට පස්සේ තමන්ගේ බිරිඳත් ටිකක් සැරපල්ෂයෙන් බැනලා කියනවා ඔයා ධාවනය කරන්න කරත්තේ. දැන් යන ගමන් දරුවා අරන් යන්න බෑනේ කියලා කියනවා. ඕකට ටිකක් කේන්ති අරගෙන බිරිඳත් සමග රණ්ඩු සරුවල් වෙන්න පටන් ගන්නවා. මෙහෙම රණ්ඩු කරනකොට තමන්ගේ දරුවා බිමට වැටිලා කරත්තයට අහු වෙනවා. මෙහෙම අහු වුණාට පස්සේ ඒ ගැනත් කුපිත වෙලා අර තමන්ගේ බිරිඳට පහරක් ගසනවා. තමන්ට බැරි වුණාද තමන්ගේ දරුවා මේ ළඟ තබාගෙන රැක බලා ගන්න කියලා හයියෙන් තමන්ගේ බිරිඳට ගහනවා. මේ ගහපු පාර වැදුනේ කාටද? අර පවන් සලසලා හිටපු මහා සංඝරක්කිත හිමියන්ට. ඇයි මේ පහර වැදුනේ? ඔයගොල්ලන්ට මං ඉස්සෙල්ලාම කිව්වනේ මහා සංඝරක්කිත හිමියන් ටිකක් වෙහෙස නිසා ඔහුට කියන්නේ බාගිනේ සංඝරක්කිත හිමියන්ට කිව්වා පවන් සලන්න කියලා. මේ පවන් සලසලා ඉන්නකොට තමයි තමන් හිතින්ම මේ විදියට ක්‍රියාකාරකම් කරලා තියෙන්නේ. දැන් බිරිඳට ගහපු පහර කාටද ගැහුවේ? තමන්ගේ ගුරු හිමි වූ මහා සංඝරක්කිත හිමියන්ට. ඉතින් පින්වතුනි බලන්නකෝ වෙච්ච වැඩක්. පින්වතුනි ඊට පස්සේ මේ පහර වැදිච්ච නිසා මහා සංඝරක්කිත හිමියන් ඉක්මනින්ම දිවසින් බලනවා මොකක් නිසාද මට මේ පහර වැදුනේ කියලා. ඊට පස්සේ එයා දකිනවා භාග්‍යනීය සංඝරක්කිත හිමියන් සිතින්ම කරපු ක්‍රියාව ගැන. මේ කාරණාව ගැන බලලා උන්වහන්සේ කියනවා භාග්‍යනීය සංඝරක්කිත තමන්ගේ බිරිඳට ගසනවා කියලා ඇයි මට ගැහුවේ කියලා කියනවා. ඒක ඇහිච්ච ගමන්ම භාග්‍යනීය සංඝරක්කිත හිමියන් උඩ විසි වුණා. ඇයි තමන්ගේ ගුරු හිමියන් මහරහතන් වහන්සේ කෙනෙන්නේ. මේ මහරහතන් වහන්සේ මගේ සිතේ වූ සියලුම දේවල් දැනගත්ත නිසා ඔහුට ටිකක් ලැජ්ජා හිතිලා පැනලා යන්න වෙනවා. මෙහෙම පැනලා යනකොට ඔහුව අල්ලගන්න කියලා තමන්ගේ සාමණේර ගෝලයන්ටත් නවක භික්ෂුන් වහන්සේලාටත් පැවසුවාට පස්සේ උන්වහන්සේලා ගිහිල්ලා අර භාග්‍යනීය සංඝරක්කිත හිමියන්ව අල්ලගන්නවා. මෙහෙම අල්ලගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදී පෙන්වලා දෙනවා. ඒ කියන්නේ භාග්‍යනීය සංඝරක්කිත හිමියන්ව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පෙන්නනවා. මෙහෙම කියලා ඔහු අතින් සිදු වැරද්දත් ඔහු කරපු ක්‍රියාව ගැනත් බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ කරුණ ගැන සියල්ල හොඳින් අහලා උන්වහන්සේට දේශනා කරනවා මම කලින් සඳහන් කළා වූ ගාථාව දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්ත සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. මේ ගාථාව දේශනා කළාට පස්සේ අර භාග්‍යනීය සංඝරක්කිත හිමියන් සෝවාන් මාර්ගයට එහෙම නැත්නම් මහරහත් භාවයට පත් වුණා කියලා බණ පොතේ සඳහන් වෙනවා. ඉතින් පින්වතුනි මොකද්ද මේ ගාථාවේ තේරුම? අපි කියන විදිහට දූරංගමං ඒකචරං දුර ගමන් යන්නා වූ තනිව හැසිරෙන්නා වූ අසරීරං ගුහාසයන් ශරීරයක් නොමැතිව ශරීරයක් වසන මේ සිත යේ චිත්ත සංයමෙස්සන්ති යමෙක් මේ සිත සම්පූර්ණයෙන්ම දමනය කරයිද ඔහු මොක්ඛන්ති මාර බන්ධන සියලු මාරක බාධක වලින් දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් පින්වතුනි අපි මේන් ගන්නා වූ ආදර්ශය තමයි අපි සිතින් ක්‍රියා කරන්නේ නැතුව සිතට වහල් නොවි අපි අවබෝධයෙන් යුතුව දම් පින් කටයුතු ආදිය ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. ඉතින් පින්වතුනි අපි සිතට වහල් වෙලා වැඩ කරොත්
මොකද වෙන්නේ? මාර්යා විසින් අපව අල්ල ගන්නවා. ඒක නිසා අපිට අවබෝධයෙන් නැතිව අනවබෝධයෙන් කටයුතු කරලා අපාගාමී ආදී ක්‍රියාවල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් පින්වතුනි, මා මේ දේශනා කළා වූ ධර්මයෙන් ඔබට යම් දෙයක් වැටහේ නම් ඒ ගැන හොඳින් සිතා බලා හොඳින් අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම වැදගත් වෙනවා. එහෙනම් පින්වතුනි, මා මේ කළ ධර්ම දේශනාව ඔබට හොඳින් ශ්‍රවණය කරන්නට ඇතැයි මම හිතනවා. එහෙනම් පින්වතුනි, සියලු දෙනාම ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වෛශාඛ්‍ය ස්වභාව ධර්මයේ දහම සොයා